so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never. පරිපූර්ණයෙන් අද අපි ඉගෙන ගන්න භාගයක් දුන්නහම ඒක දශම කළාම ඒකාන්ත දශමයක්ද නැත්නම් ඉපරයක් නැති ඉලක්කම් නැවත නැති වෙන දශමයක්ද ඒ කියන්නේ සමවර්ත දශමයක්ද කියලා බෙදන්නේ නැතුව හරය පරීක්ෂාවෙන් විතරක් හොයන්න කොහොමද කියලා. දැන් මෙතන ගානේදී කියනවා හරය පරීක්ෂා කිරීමෙන්. හරය පරීක්ෂා කිරීමෙන් පහත දී ඇති එක් පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක් වේද නැත්නම් සමාවර්ත දශමයක් වේද යන්න සඳහන් කරා. සමාවර්ත දශමයක් වන භාග දශම ආකාරයෙන් හා කැටිකල ආකාරයෙන් දක්වන්න. මෙතන මේක අපිට තියෙන භාගයේ හරිය කියන්නේ මේ අපිට තියෙන සංඛ්‍යාව ඇතුලේ මුලින්ම භාග තවදුරටත් සුළු කරන්න බැරි පරම ආකාරයට පත් කරගන්න. දැන් හරය ප්‍රථමක සාධක වලට කඩන්න. ප්‍රථමක සාධක කියන්නේ මොනවාද? 2 3 5 7 11 13 ඒ වගේ තමයි ප්‍රථමක සාධක කියන්නේ. එතකොට මේකේ මේ හරයේ සාධක විදිහට දෙක හරි පහ හරි තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අන්ත දශමයක් වෙනවා. හොඳයි 2යි 5යි හැර වෙන ප්‍රථමක සංඛ්‍යාව. ඒ කියන්නේ 3 7 11 ඔය වගේ ඒවා තියෙනවනේ 2යි 5යි හැර අනිත් ඕනම ප්‍රථමක සංඛ්‍යාවක් තිබුණොත් ඒක සමාවර්ත දශමයක් වෙනවා. ඒක තමයි මේකේ තියෙන රහස. දැන් අපි මේ අභ්‍යාසයේ තියෙන ගණන් ටිකක් බලමු. ඒ මොන බෙදීම හරි 4. දැන් මේකදී අපි පුළුවන් තරම් සුළු කර ගන්න බලමු. වෙන සුළු කරන්න බෑනේ මේක. දැන් අපි බලන්න ඕනේ මෙතන හරය 4. 4 සාධක මොනවාද කියලා බලන්න. 4 සාධක තමයි වැඩි කිරීම. 4 දෙක වැඩි කිරීම දෙක. ඔච්චරයි සාධක තියෙන්නේ. එතකොට 4 කියන්නේ 2 වැඩි කිරීම 2. එතකොට මෙතන සාධක විදිහට තියෙන්නේ 2 විතරයි. ඒක නිසා මේක අන්ත දශමයක් වෙනවා. එම නිසා අන්ත දශමයක්. අන්ත දශමයක්. මේකේ තියෙන සමවර්ත දශම වන භාග දශම ආකාරයෙන් හා කැටිකල ආකාරයෙන් ලියන්න. මේක අන්ත දශමයක් ඉන්න හැම ඕනේ නෑ. ඊළඟට B. කහ බෙදීම 5. මේක හිතාක් සුළු කරපුවහම එන්නේ 1 කියලා. මේක අන්ත දශමයක්වත් සමවර්ත දශමයක්වත් නෙමෙයි. මේක අන්ත දශමයක් විදිහට ලියන්නත් පුළුවන්. කනහතම බිංදුව බිංදුව. එතකොට මේක
අන්ත දශම. ඒ වගේම මේක පූර්ණ සංඛ්‍යාවක්. ඊළඟට අපි යමු පහ බෙදීම 9. මේක තවදුරටත් අපිට සුළු කරන්න බැහැ. ඊළඟට හරය දිහා. හරයේ තියෙන සාධක බලන්න. හරයේ තියෙන සාධකයෙන් මොන වැඩි කිරීම 3. මොකද මේක 2 හෝ 5 නෙමෙයි තියෙන්නේ. ඒකින්ද මේක සමාවර්ත දශම. මේක අපි දශමාකාරයෙන් ලියන්න නම් මේක බෙදන්න ඕනේ 9. 5 බෙදීම 9. 0.5. 5ට 9ව 0යි. 50ට 9ව 5යි. 9 වරක් 5 45යි. 5ක් ඉතුරුයි 50යි. 50ට 9ව 5යි. මේ විදිහට පහේව ටිකට යනවා. එතකොට මේක දශමයක් විදිහට ලියන්නේ 0.5. ඊට දිගට එනවා. මේක එතකොට කැටි කරලා ලියන්නේ 0.5 5ට උඩින් හිතක්. ඊළඟට 3 බෙදීම 7. මේකත් තවදුරටත් සුළු කරන්න. හරය දිහා හරය 7. 7 සාධක බලන්න. 7ට සාධක තියෙන්නේ 7යි විතරයි. කියන්නේ මේකේ 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. හැබැයි 2යි 5යි නෙමෙයිනේ. ඒකින්ද මේක සමාවර්ත දශම. මේක දශම විදිහට ලියන්න 3 බෙදන්න 7. 3ට 7 0යි. 3ට 7 ඒවා 4යි. 28යි. 8ක් 2යි. 20ට 7 ඒවා 2යි. 4ක් 2 14යි. 6ක් ඉතුරුයි. 60ට 7 ඒවා 8යි. 4ක් 7 56යි. 4ක් ඉතුරු. 40ට 7 ඒවා 5යි. 25යි. 50ට 7 ඒවා 7යි. 4ක් 7 49යි. 10ට 7 ඒවා 1යි. 30යි. 30ට 7 ඒවා ආයෙ අර විදිහට මේ රටාවම එනවා. එකක්කම් 6ක රටාවක් තමයි ආයෙ නැවත ලැබෙන්නේ. මෙතන මේ එකක් 6ක් තියෙනවා දශම පිටපත්. එතකොට මේක දශම විදිහට ලියන්නේ 0.4යි 2යි 8යි 5යි 7යි 1යි 4යි 2යි 8යි 5යි 7යි. එතකොට මේක කැටි කරලා ලියන්නේ 0.4යි. මේ ඉලක්කම් 6ක කණ්ඩායමේ පළවෙනි ඉලක්කම උඩිනොත් අන්තිම ඉලක්කම උඩිනොත් පිටක් තියෙනවා. තමයි ලොකු කණ්ඩායමක කොටි කරලා ලියන්නේ. ඊළඟට ඊවල පහ බෙදීම මේකත් තවදුරටත් අපිට සුළු කරන්න බෑ. එතකොට හරිය තියෙනවා 21 සාධක බලන්න.
දෙකෙන්ම තුනෙන් තියෙනවා 3 වරක් 4 5 6 7 මෙච්චරයිනේ තියෙන්නේ. මේ දෙකම 2යි 5යි නෙමෙයි. එතකොට මේ දෙකම 3 7 මේ දෙක විතරයිනේ. ඉතින් මේක සමවර්ත දශමයක්. එතකොට මේක දශම විදිහට ලියන්න නම් මේක බෙදා ගන්න ඕනේ. 5 බෙදීම 20. 50 කියලා 2යි. 42. 80ට 3යි. 63යි. සයින් 3ක් 7යි. 17යි. 170ට 20 කියලා 7යි. දොරක් එක 8යි. 16. දෙකක් විතර 20ට නෑ. බිංදුවයි. එතකොට 200ට 20 කියලා 9යි. 9යි. හරක් එක 18. ඔර 10න් 9 එකයි. 9න් 8 එකයි. 110ට 20 කියලා 5යි. 4ක් එක 5යි. 4ක් එක 10. ආයි මුලටම ආවා. මේකෙත් තියෙන්නේ ඉලක්කම් 6ක කණ්ඩායමක්. එතකොට මේක දශම විදිහට ලියන්නේ 2.0.2යි 3යි 8.0යි 95යි 20යි 3යි 8.0යි 5යි. මේක ප්‍රති කරලා ලියද්දී ඒ සංඛ්‍යා කණ්ඩායමේ මුල් ඉලක්කමටයි අවසාන ඉලක්කමටයි උඩින් ටිකක් තියෙනවා. ඊළඟ ගාන එක්වල තියෙන්නේ 7 බෙදීම 31. 7 බෙදීම 31. ඉවර තියෙන්නේ 19 බෙදීම 33. මේක අපිට තොපත් කරන්න පුළුවන්ද? බැ. එතකොට අපි බලන්න ඕනේ 32 සාද. දෙකට 16යි. මේ 16 බලපුවම මේ අපේ බලපුවම මේ 4 බලපුවම දෙවරක් 2. ඉතින් මේ 32 තියෙන සාධක ටික තමයි 2 විතරයි තියෙන්නේ. ඒක නිසා මේක අන්ත දශමයි. ඊළඟට මේකත් තවදුරටත් සුළු කරගන්න බෑ. 33 සාධක මොනවද කියලා බලනවා.
3 වැඩි කිරීම 11ක්. එච්චරයි. එතකොට මේකේ 3යි 11යි දෙකම ප්‍රථමක සාධක. ඒ වුණාට මේකේ 2යි 5යි නෑනේ. මෙන්න මේක සමාවර්ත දශම. එතකොට මේක දශම විදිහට ලියන්න නම් 19 විදීම එක් වුණා. 19 එක් වුණේව නෑ බිංදුවයි. එතකොට 190ට එක් වුණේව 5ක් තියෙනවා. 4 3 15යි 1යි 65 10න් 5ක් 5යි 8න් 6ක් 2. එතකොට 250ට එක් වුණේව 7යි. 7 3 21යි 231යි 10න් 1ක් 9. ආයි 8න් තමයි 5ක් 7 5ක් 7. ඒ දශම විදිහට ලියද්දි 0.5යි 7යි 5යි 7යි 5යි 7යි. ඉලක්කම් දෙකේ කණ්ඩායම් තමයි නැවත නැවත එන්නේ. එතකොට මේක පැති කරලා ලියන්නේ 5යි 7යි දෙකේම උඩින් ටිකක් තියෙනවා. ඊළඟට එක්වල තියෙන්නේ 13 බෙදීම 50. ආයි වල තියෙන්නේ 7 බෙදීම 67යි. මේකෙත් අපිට තවදුරටත් සුළු කරගන්න බෑ. එතකොට අපි බලන්නේ හරේ තියෙන සාධක මොනවද කියලා. 2 වැඩි කිරීම 25. මේ 25 සාධක බලපුවහම අපිට ගන්න හැකි 5 5ක් විතර. ඒකෝර මේකේ ප්‍රථමක සාධක තියෙන්නේ මේ 2යි 5යි 5යි. 5 මේකේ 2යි 5යි විතරක් තියෙන හින්දා මේක අන්ත දශමයක්. ඊළඟට ආයි මේකේ තවදුරටත් සුදු කරන්න බෑනේ. තවදුරටත් සුදු කරන්න බෑ. එතකොට අපි බලන්නේ හරයේ තියෙන පාද 64 පාද. දෙකෙන් පහින් නෑනේ දෙකෙන්. දෙකම තියෙනවා 2යි. මේ 32ටත් තියෙනවා 2යි 16යි. 16ට තියෙනවා 2යි 8. 8ට තියෙනවා 2යි 4. 4ට තියෙනවා 2යි 2. එතකොට අපිට 64 එන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙකේව 6ක්. එතකොට මේකෙත් මේ දෙක විතරයි තියෙන්නේ. එතකොට මේක අන්ත දශම. ඊළඟට ඊළඟට තියෙන්නේ 5 බෙදීම 18. මේකත් වෙන අපිට සුළු කරන්න බෑ. එතකොට හරය. හරේ තියෙන්නේ 18. මේකේ සාධක බලන්න. දෙකෙන් 18 සාධක බලන්න. 18ත් දෙකෙන් තියෙනවා 9යි. 9ට ප්‍රථමක සාධක තියෙන්නේ 3 වැඩි කිරීම 3. එතකොට 18 ලියුව හැකි
දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 3. දැන් මේකේ ප්‍රථමක සාධක 2 කියලා තියෙනවා 3 කියලා තියෙනවා. හැබැයි මේක අන්ත දශමයක් වෙන්නේ නැහැ. මොකද මේකේ 3 තියෙන නිසා. ඒ හින්දා මේක සමවර්ත දශමයක්. කොට මේකේ දශමයක් විදිහට ලියන්න නම් මේක බෙදා ගන්න. 5 බෙදීම 18. 5ට 18 ඒවා බිංදුව. 50ට 18 ඒවා 2ක්. 36ක්. 9ක් 4යි. 3ක් 140ට 18 ඒවා 7ක් තියෙනවා. 4ක් 8 56යි. 126යි. 10න් බිංදුවෙන් 6ක් 4යි. 3ෙන් 2ක් 140. 140ට 18 ඒවා ඒත් 7යි. 126යි. දැන් මෙහෙම ඔය පේන ඉතින් දිගටම 7 එන්නේ. කොට අපිට මේක දශම විදිහට කියන්දී 0.2යි 7යි 7යි 7යි. කොට මේකෙදි පුනරාවර්තනය වෙන්නේ 7 විතරයි. එතකොට කැටි කරලා ලියද්දී යන්නේ 0.2යි 7යි 7 උඩින් තිතක් තියෙනවා. ඊළඟට ඒවල තියෙන්නේ 15 බෙදීම 128. 41 බෙදීම 360. ළඟට 15 බෙදීම 110. මේකේ අපිට තව සුළු කරගන්න බැහැ. අසුළු වෙන්නේ නැහැ. හරය කියන සාධක මොනවද කියලා බලන්න. අපිට ඉස්සෙල්ලා මතක දාව 64 දෙකේ සාධකම 6ක්. 128ට දෙකේවා 4. එතකොට මේ 64ට දෙකේවා 5යි. මම ලිව්වේ හැකිනේ. එතකොට 128 කියන්නේ දෙකේ 7 බලය. එතකොට මෙතන 2 විතරයිනේ. ප්‍රථමක සාධක වලින් දෙකෙන් නේ. දෙකම 2 විතරයි. ඉතින් මේකත් අන්ත දශමයක්. ඊළඟට මේක 42 බෙදීම 360. මේකත් අපිට වෙන සුළු කරන්න බැහැ. එතකොට අපි බලන්න ඕනේ 360 තියෙන ප්‍රථමක සාධක. දෙකෙන් 180. 180ට සාධක දෙකෙන් 90. මේකට දෙකෙන් 45යි. 45ට 5යි 5න් 5 වැඩි කිරීම 9. 9 අපිට ලියුවේ 3. එතකොට මේක ප්‍රථමක සාධක වෙන්නේ 360. දෙකේම 1යි 2යි 3ක්. දෙකේ 3 වෙනි බලය වැඩි කිරීම
3 දෙකක් තියෙනවානේ. 3 2 බලය 5 1 බලය. එතකොට දැන් මෙතන ප්‍රථමක සංඛ්‍යා 3 ප්‍රථමක සාධක 3ක් තියෙනවා. 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා. 2යි 5යි 2 හරි 5 හරි 1 2යි 5යි දෙකම තියෙනවා නම් තමයි අන්ත දශම. එතකොට දැන් මෙතන මේ 3ක් තියෙනවානේ. ඒකින්ද මේක සමාවර්ත දශම. එතකොට මේක දශමයක් විදිහට ලියන්න නම් මේකේ 44 370 නෑ බිංදුවයි 410ට 370 1යි 500ට 370 ඒත් 1යි 10න් 6ක් 4යි 4න් 1ක් 3යි 1400ට තියෙනවා 370 3ක් බිංදුවයි 18යි 10යි 10න් 8ක් 2යි 320 3200ට 370 8යි 6 8 48යි 4ක් විතරයි 34යි 108යි 10න් 8ක් 2යි 11න් 8ක් 3යි ආයෙත් මේකම එනවනේ. يعني දිගටම එන්නේ. දැන් මේක දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න. 0.5යි 3යි 8යි 8යි. මේ දිගටම 8යි. එතකොට මේක කොටි කරලා ලියද්දි මේක 8 විතරයිනේ ආපහු. ටිකින් දිගටම නැවත නැවත එන්නේ. 0.5 කොටි කරලා ලියද්දි 0.1යි 3යි 8 උඩින් එකක්. දැන් මේ ටික තමයි කලින් අභ්‍යාස කියන ගණන්.